අද අපි මේ පාඩම යටතේ කතා කරන්නේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය ඇති වෙන්නේ කොහොමද කියලා. මේක ඇතිවීම අපි පැහැදිලි කරන්නේ හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ ඇසුරෙන් රේඛා වර්ණාවලියක් නිර්මාණය කිරීම මගින්. මේ තියෙන හයිඩ්‍රජන් පරමාණුවේ නෂ්ටිය මැදේ පිහිටලා තියෙනවා. නෂ්ටියේ ඉඳන් ඉලෙක්ට්‍රෝන පිහිටන නිශ්චිත ප්‍රදේශ අපි ශක්ති මට්ටම් කියලා හඳුන්වනවා. ශක්ති මට්ටම් වල පිහිටි ඉලෙක්ට්‍රෝන සම්බන්ධව තමයි මේකදී අපි කතා කරන්නේ. අපි ශක්ති මට්ටම් නම් කිරීම n සමානයි 1, n සමානයි 2, n සමානයි 3, n සමානයි 4 විදිහට සිද්ධ කරනවා. නෂ්ටියට ආසන්න වෙන්න ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය අවම පිහිටුමේ තමයි පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා නම් ඒ ඉලෙක්ට්‍රෝනයේ තමයි ශක්තිය අඩුම. ශක්ති මට්ටම් සංඛ්‍යාව ඉදිරියට යන්න ඒ කියන්නේ ශක්ති මට්ටමේ අංකය වැඩි වෙන නෂ්ටියෙන් ඈත් වෙන්න එම ඉලෙක්ට්‍රෝන වලට තියෙන ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ අපි සැලකුවොත් අවසාන ශක්ති මට්ටම E4 ශක්තිය නම් මේක E3 මේක E2 මේක E1 නම් මේ ශක්ති අනුපිළිවෙල වෙනස් වෙන්නේ මෙන්න මේ විදියට. E1 කුඩායි, E2 විශාලයි, E3 විශාලයි ඊට වැඩිය, E4 තමයි වඩා විශාල. ඒ කියන්නේ අනන්ත වෙනි ශක්ති මට්ටමට තමයි වඩාත්ම ඉහළ ශක්තියක් තියෙන්නේ. ඒ වගේම මේ රූපසටහන ඇසුරෙන් පැහැදිලි වෙනවා ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති පරතරය කොහොමද විචලනය වෙන්නේ කියලා. මෙතන වැඩිම ශක්ති පරතරයක් තියෙන්නේ n සමානයි 2 සහ n සමානයි 1. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටම සහ දෙවෙනි ශක්ති මට්ටම අතර තමයි වැඩිම ශක්ති වෙනසක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ශක්ති මට්ටම් වෙනස් වීම අපි පැහැදිලි කරගමු මේ වගේ. ශක්ති මට්ටම් වල ශක්ති පරතර. වැඩිම ශක්ති පරතරය කොහොමද? 1 සහ 2 අතර තියෙන්නේ. එහෙනම් අපිට මෙන්න මෙවැනි ආකාරයේ අනුපිළිවෙලක් ගන්න පුළුවන්. ආරෝහණ පිළිවෙලක්. E2 ගෙන් E1 අඩු කරාට පස්සේ එන ශක්ති වෙනස තමයි මෙතන විශාලම. ඊළඟට E3 ගෙන් E2 අඩුම ශක්ති වෙනසක් තියෙන්නේ E4 සහ E3 අතර. අනන්ත වෙනි ශක්ති මට්ටම දක්වා ගියොත් ඒක ඒ විදිහට වෙනස් වෙනවා. අපි මෙන්න මේ ශක්ති වෙනස්කම පදනම් කරගෙන ශක්ති මට්ටමකට අදාළ ශක්තියක් අපි නිශ්චිතව දැනගෙන රේඛා වර්ණාවලියක් නිර්මාණය කරන්න යන්නේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ ඇසුරෙන්. තවත් මේක පැහැදිලි කරන්නම් මම මේ විදිහට. අපි ගමු මෙන්න මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝනයක්. ඔය හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන. හයිඩ්‍රජන් වල තියෙන්න පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයයිනේ. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝනේ මේ වගේ තැනකට යනවා කියන්නේ බාහිර ශක්තියක් අරගෙන උත්තේජනය වෙලා තමයි ඉහළට ගිහිලා තියෙන්නේ. උත්තේජනය වෙලා තියෙන්නේ. ඉතින් අපි උත්තේජිත පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය නිදහස් කළා නැවත භූමිය අවස්ථාවට පැමිණෙන අවස්ථාව සැලකුණා. එතකොට මොකද්ද වෙන්නේ? මේ අමතර ශක්තිය පද්ධතියෙන් පිට වෙනවා. ඒ කියන්නේ පරමාණුවෙන් පිටවීමක් සිද්ධ වෙනවා. අපි ඩෙල්ටා E කියලා ගමු. එහෙනම් පැහැදිලිද? ශක්තිය සහිත මේ ඉලෙක්ට්‍රෝන නැවත ආරම්භක පිහිටුමට පැමිණෙනකොට විමෝචනය කරනවා ශක්තිය. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ ඇති වෙන්නේ හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලියේ. හරි විමෝචන වර්ණාවලිය ඇසුරු කරගෙන තමයි අපි මේ ග්‍රාෆ් එක ඇඳලා පෙන්වන්න යන්නේ. බලමු මේක කොහොමද කියන්නේ. බලන්න ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය ගොඩාක් වැඩි නම් වැඩි ශක්තියක් නිදහස් වෙනවා. අඩු නම් අඩු ශක්තියක් නිදහස් වෙනවා. එතකොට E' සහ E අතරේ වෙනස ගත්තොත් වැඩිම ශක්ති වෙනසක් තියෙන්නේ E වල. E' වල ශක්ති වෙනස අඩුයි. මොකද ශක්ති පරතරය අඩු නිසා. ඕක පැහැදිලි කරගෙන අපි මේ වගේ රූපසටහනක් අඳින්න යන්නේ. අපි කරන්න යන්නේ මේ ශක්ති මට්ටම් ටික මෙහෙම කොටස් වලට වෙන් කළා මේ ශක්ති මට්ටම් දිග අරින්න යන්නේ මෙන්න මේ වගේ. පැහැදිලිද? ශක්ති මට්ටම්. හිතන්න මෙන්න මෙතන නෂ්ටිය කියලා. නෂ්ටිය නම් පළවෙනි ශක්ති මට්ටම මෙතන නම් දෙවෙනි ශක්ති මට්ටම මේ හරියේ තුන්වෙනි ශක්ති මට්ටම ඊට අඩු ශක්ති පරතරයක් ඊට පස්සේ එක මෙහෙමයි ඊට පස්සේ මෙහෙමයි. ඔය විදිහටනේ ශක්ති මට්ටම් අතර දුර ප්‍රමාණය වෙනස් වෙන්නේ. ඔය ඔක්කොම සැලකිල්ලකට අරගෙන මම රේඛා 7ක් 8ක් විතර
ඇඳලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට නෂ්ටියේ ඉඳන් ඈතට යන විදියට. මේ රූප සටහන හොඳට පැහැදිලිව අධ්‍යයනය කරගන්න ඔයගොල්ලෝ දැනගන්න ඕන. අපි අලුත් පේජ් එකකින් පටන් ගමු. මේ රූප සටහන හොඳට බලා ගන්න. ඒ වගේම මේක හොඳට ඔළුවට දාගන්න අනිවාර්ය ප්‍රශ්නයක් වාර විභාග පේපර්ස් වල මේකෙන් බලා ගන්න පුළුවන්. මම අඳිනවා මේ තියෙන්නේ මගේ නෂ්ටියට ආසන්නව පළවෙනි ශක්ති මට්ටම. මේ තියෙන්නේ දෙවෙනි ශක්ති මට්ටම. මේ තියෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටම. මේ තියෙන්නේ හතරවෙනි ශක්ති මට්ටම. මේ 5 මේ 6 මේ 7. එතන පොඩි රූප සටහනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක මෙතෙන්නේ. ශක්ති පරතර බොහොම පැහැදිලිව අපි ඇඳලා පෙන්නන්න ඕන. ඒකටයි පොඩි වෙලාවක් ගන්නෙ. අපි මේ ඇඳලා තියෙන්නේ හයිඩ්‍රජන් වල ශක්ති මට්ටම් වල විහිදීම. මේ ශක්ති මට්ටම් වලට අදාළ ශක්තිය මම මෙහෙම පොඩ්ඩක් ඇඳලා පෙන්නනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන විදියට. මේක තමයි n සමානයි 1, මේ n සමානයි 2, n සමානයි 3, n සමානයි 4, 5, 6, 7, 8 දක්වා ලකුණු කරලා තියෙනවා. මම වම් පැත්තේ ලකුණු කරනවා මේ එක ශක්ති මට්ටමක ශක්තිය කොහොමද කියලා. අපි අනන්ත වෙනි ශක්ති මට්ටම 0 කිලෝ ජූල් කියලා සලකමු. එහෙම වුණොත් පැහැදිලිද වැඩිම ශක්තියක් සහිත ශක්ති මට්ටම වෙන්නේ නෂ්ටියෙන් බාහිරම තියෙන ශක්ති මට්ටම. එහෙනම් ඒකේ තමයි උපරිම ශක්තිය වෙන්නේ. නැත්නම් අවම ශක්තිය වෙන්නේ නෂ්ටියට ආසන්න පළවෙනි ශක්ති මට්ටමේ. ඒක එහෙනම් මේක බිඳුවක් වුණොත් අනිත් අගයන් අඩු වෙනවා නම් මේවා අනිවාර්යෙන් ඍණාගයන් වෙන්න ඕන. එහෙනම් උපරිම ඍණාගයක් තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටමට. දෙවෙනි ශක්ති මට්ටම වෙනකොට ඍණ 324ක් වෙනවා. 8ක් වෙනවා. ඊළඟ 146ක් වෙනවා. ඊට පස්සේ ඍණ 82ක් වෙනවා. ওই විදියට ශක්තිය වැඩි වෙන පිළිවෙලට තමයි ඉහළට ගමන් කරන්නේ. හරි. ඊළඟට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ ටික අඳිද්දි මෙන්න මෙහෙමයි අපි මේක ගැන කතා කරන්න ඕන. ඉහළට ගියපු ඉලෙක්ට්‍රෝනයක් නැවත භූමි අවස්ථාවට පත්වීමේදී ශක්ති මට්ටම් කිහිපයක් පහු කරගෙන එන්න ඕන. ඒ එන අවස්ථාවන් වල සම්භාවිතාවන් සැලකිල්ලට අරගෙන අපිට පුළුවන් ශ්‍රේණියක් පිළියෙල කරගන්න. මම මේක අඳිනවා මෙන්න මේ විදියට. ඔයගොල්ලන්ට එක පැහැදිලි වෙයි මේ රූප සටහන අසුරු කරගෙන කරද්දී. බලන්න ඉහළටම ගියපු අනන්තයේ වෙනි ශක්ති මට්ටම දක්වා ගියපු ඉලෙක්ට්‍රෝනයක් නැවත එන්න පුළුවන් පළවෙනි ශක්ති මට්ටම දක්වා. ඒක අපි මෙහෙම ඇඳලා පෙන්නනවා. ඊළඟට මෙහෙම වෙන්න පුළුවන් නේ. 7 වෙනි ශක්ති මට්ටමේ ඉඳන් පළවෙනි ශක්ති මට්ටමට වැටෙන්න පුළුවන්. 6 වෙනි එකේ ඉඳන් පළවෙනි එකට වැටෙන්නත් පුළුවන්. 5 වෙනි එකේ ඉඳන් ඊළඟට මේකේ ඉඳන් වැටෙන්නත් පුළුවන් පළවෙනි එකට. ඊට පස්සේ 3 ඉන්න කෙනෙකුටත් වැටෙන්න පුළුවන්. එහෙනම් 2 ඉන්න කෙනෙකුටත් ඒ විදිහටම වැටෙන්න පුළුවන්.
මම මේ ඊතර ටික පොඩ්ඩක් ලං කරනවා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ ටික එකිනෙකට පොඩ්ඩක් ලං කරලා අඳිනවා. මොකද තව ශ්‍රේණි කීපයක් අඳින්න තියෙනවා. මේ සම්භාවිතාන් වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ තමයි මම මේ ඇඳලා පෙන්නලා තියෙන්නේ ඔයගොල්ලන්ට.